ආයුබෝවන් මම වෛද්‍යකාර ත්‍රිෂාන් විශේෂයෙන් මේ අරුණලු ටීවී එකේ තමයි විශේෂයෙන් අපි මේවා සාකච්ඡා කරන්නේ. මොකද මේ අරුණලු ටීවී එකේ විතරයි අරිදේ කියලා දෙන්නේ. මොකද ගොඩාක් ටීවී channel තියෙනවා, YouTube තියෙනවා. මේවෙන් ඉතින් විශේෂයෙන් ජනතාවට අරිදේ කියන්නේ නැහැ. මොකද ඇත්තට ඒගොල්ලෝ කියන්නේ දැන් අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිරෝගීමත් කරන්න. එතනින් ගොඩාක් අය බලාපොරොත්තු වෙන්නේ නිරෝගීමත් කරන්න නෙමෙයි ලෙඩ වැඩි කරන්න. පෙන්නන්නේම ෆාස්ට් ෆුඩ් අයිටම් නේ. මිල්ක් අයිටම්, සිරප් අයිටම්, ටොනික් අයිටම් පෙන්නලා ඔක බීවම තවත් වකුගඩුවක් නැති වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ඔබතුමාලා සියලුම රෝගවල සම්පූර්ණ පාලනය කරන්න. විශේෂයෙන් අර්නල් ටීවී බලුවාම අර්නල් ටීවී එකේ ඉදිරියේදී මේක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම ඉන්නවා, මාධ්‍යතුමාලා ඉන්නවා. ඉතින් ඒක අර්නල් ටීවී නිතරම බලන්න. ඒ channel එක කරා subscribe කරන්න සියලු දෙනාට දන්වන්න. එයාලා ලොකු විශාල වැඩපිළිවෙලක් අපිට කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මට කියන්න තියෙන්නේ මේකයි. දැන් අපි blood pressure දැන් කාටද තියෙන කියන්නේ 190ක්. දෙයවඩියා 195ක්. 33% අපේ ජනගහනේ කෙලින්ම කෝටි 2.5 තුනෙන් දෙකක් දෙයවඩියාවේ ඉඳලා ප්‍රෙෂර් එක දිලා ඉවරයි. ඒ නිසා අපි විශේෂයෙන් ඖෂධ සීමා කරලා දේශීය ආහාර පැත්තට යන්න කියලා මම කියනවා. අපේ දේශීය ආහාර 3000ක් තියෙනවා. මේ 3000ම අපි ගන්න කියලා කියන්නේ 3000 ගන්නත් බෑ. හොයන්නේ නැහැ. නමුත් මේක කීපයක් හරි අපි කරගත්තා නම් මේ ප්‍රෙෂර්, දියවැඩියාව, ગેස්ට්‍රයිටිස් ඕන සාමාන්‍ය ඒවා අපිට සනීප කරන්න පුළුවන්. මම මොකද මේක ඔබතුමාලට තේරෙන භාෂාවෙන් කතා කරන්නේ මම මෙඩිකල් ටර්ම්ස් දාන්නේ නැහැ. මොකද මෙඩිකල් ටර්ම්ස් දෙන්නත් ඔයගලන්ට මේක පැහැදිලි කරන්න අමාරුයි. ඉතින් දන්න භාෂාවෙන් දන්න සිංහලෙන් මම කියන්න ඒක හරියට ඔබතුමාලා පැහැදිලි කරගත්තා නම් ලොකු වැඩක් මෙතනින් කරගන්න පුළුවන්. ඉතින් මේක පළවෙනි එක තමයි මගේ ආගියුමන්ට් එක. අපි බ්ලඩ් ප්‍රෙෂර් එක ගමුකෝ. රුධිර පීඩනය. බ්ලඩ් ප්‍රෙෂර් 120යි 80යි ඩයස්ටොලික් සිස්ටොලික්. 120යි 80යි. මේක කොයි වෙලේද 122ට යනවා. 23ට යනවා. 25ට යනවා. මේ 22 23 25 දී දැනගත්තා නම් මේක බේත් නැතුවම සනීප කරන්න පුළුවන්. බේතක් ඕනේ නැහැ. මේකට තියෙනවා කැමෝ. ඒ වගේ දියවැඩියා. අපි සාමාන්‍යයෙන් බ්ලඩ් ග්ලූකෝස් එක ගන්නේ 85යි 115. මේක බැරි වෙලා 116 117 දී අපි දැනගත්තා නම් මේකට බේත් ඕනෙත් නැහැ, මෙට්ෆෝමින් ඕනෙත් නැහැ, ඉන්සුලින් ඕනෙත් නැහැ. සාමාන්‍ය බේතක් අපේ දේශීය ආහාරේ තියෙනවා. මේක මම ආයුර්වේද ගැන රෙකමන්ඩ් කරනවා නෙමෙයි. අපේ ශ්‍රී ලාංකික දේශීය ආහාර අපි කන්නේ. ඉතින් එහෙම නැතිනම් මොකද වෙන්නේ? 125 100 150 200 යන බ්ලඩ් ප්‍රෙෂර් ඊළඟට ඕක කියලා ඇටැක් කරනවා heart එක. ඊළඟට කොලෙස්ටරෝල් එනවා. කොලෙස්ටරෝල් ඊළඟට heart එක ඇටැක් කරනවා. මේ පොඩි දේ නියපොත්තෙන් කඩන දේ පොරව දාලා කපන්න. බ්ලඩ් සුගර් එකත් එහෙම. සාමාන්‍යයෙන් 115යි 85යි 115යි මේක බැරි වෙලා 120 30 40 200 යනකොට ඊළඟට බ්ලඩ් සුගර් එනවා, කිඩ්නි ෆේලියර් එනවා. ඊළඟට අතපය පොඩ නැති වෙනවා, ස්ප්‍රේඩ් නැති වෙනවා. එක එක සයිලන්ට් කිලින් ඩිසීස් කියලා මේකට කියන්නේ. ඒ දියවැඩියා කියන්නේ එක පැත්තකින් නෙමෙයි අටක් කරලා තුවාලයක් ආවත් වේදෙන්නේ නැහැ. S දෙක පේන්නේ නැති වෙනවා, කොණ්ඩේ යනවා, කොන් දෙක එක්කම එනවා. එක එක ප්‍රශ්න ඉදිමත එනවා. කොයි පැත්තෙන්ද කියන්නේ? ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න. හරි. ඉතින් ඒ නිසා මේකට අපේ දේශීය මේකට එවිඩන්ස් තියෙනවා. දේශීය ආහාර ගන්න අයට ගත්ත අයට මේ ප්‍රශ්න නැහැ. විශේෂයෙන් අපි දියවැඩියාව ගැන ගත්ත පළවෙනියට අපි ගත්තොත් මම මේ බේත් ගැන කතා කරන්නේ දියවැඩියාව ගැන ගොඩාක් අපිට කතා කරන්න තියෙන නමුත් අද දියවැඩියාවට සුදුසු කෑම විශේෂයෙන් දියවැඩියාව බ්ලඩ් සුගර් 115 තියෙන්න ඕනේ 120 දී අපි චෙක් කරලා දැනගත්තා අනිවාර්යයෙන් මාස 3කට සැරයක් අඩුම වශයෙන් මාසෙකට සැරයක් ප්‍රෙෂර් එක චෙක් කරන්න ඕනේ මාස 3කට සැරයක් සීනි බලන්න ඕනේ සුගර් එක චෙක් කරන්න ඕනේ නැත්නම් අපි දන්නේ නැහැ කොයි වෙලාවෙක ඒක කරනවා කියලා දැන් තියෙන ආහාර වලත් එක කරගන්න. එතනදී අපි පොඩ්ඩක් හරි දැනගත්ත ගමන් පොඩි වෙනස් වීමක් කර තිබ්බනම් මේකට පුළුවන් විශේෂ ආහාරයක් හැටියට
පාම් පිටි ස්කෑම සම්පූර්ණ අයින් කරන එකයි. පාස්පෝර්ට් එක සම්පූර්ණ අයින් කරන්න. නාඩු වාල් කැමරට පාවිච්චි කරන්න. දැන් ගොඩක් අය රතු කෙකුළු හොඳයි කියලා රතු කෙකුළු වල B12 වැඩි ඒකේ C වැඩි වෙන්න පුළුවන්. නාඩු වාල් හොඳයි. එතකොට බෙලිවැල් කැට වතුර සතියකට දෙපාරක් මාසයක් බීපු ගමන් සීනි එතනින් ඔෆ් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් ඉස්සර මිනිස්සු කරපු දෙයක්. පොඩි දෙයක්. එතකොට සාමාන්‍ය එක දෙයක්. මේක තියෙනවා ආහාර ගන්න එක විශාල ප්‍රමාණයක්. නමුත් බෙලිවැල් කැට වතුර විතරක් ඇති මේ සීනි පාලනය කරනවා. ආරම්භයේදී මම කියන්නේ මේ 200 300ට ගියාම පස්සේ ඒක කරන්න බෑ. ඊට පස්සේ බේත් විඳින්න වෙනවා. ස්ටාර්ට් එකේදී මම දැනගත්තා නම් ඒක පුළුවන්. ඒ වගේම කැම වල විශේෂයෙන් කරවිල බොහොම හොඳයි සීනි රෝගීන්ට. ඒ වගේ රාගු බොහොම හොඳයි. තිත්ත විශේෂයෙන් කියනවා නම් තිත්ත රා තියෙන ඕනම කැමක් පිට ටේස්ට් තියෙන එක දියවැඩියාව සම්පූර්ණ පාලනය. ඉතින් මේකෙදී මෙට්ෆෝමින් බෙත්තක් ගත්තොත් ඒක අවුරුදු 5 වුණකට වකුගඩුවට ප්‍රශ්නයක් වෙනවා. ඩයිනිල් ගත්තොත් ඒකත් ඉන්සුලින් ගත්තොත් එහෙමයි. නමුත් මේ කැමෙන් මේක සනීප කරගත්තා නම් දේශීය ආහාරයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් කැමට විශේෂයෙන් සතියකට දවස් දෙකක් කරවිලයි රාගු. සතියකට දවසක් මෙනිවලකට ග්ලාස් වතුර එකක්. බෙලිමල් ග්ලාස් වතුර එකක්. මේවා ගත්ත ගමන් ගොඩාක් දුරට මේ සීනි පාලනය. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගේ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අය විශේෂ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට ගොඩාක් දුරට විශේෂ මේක බ්ලඩ් ප්‍රෙෂර් දෙන්නේ කුකුල් මස් වගේ දේවල් ටිකට කැම කරන එක පැට්ටක වැඩි නිසා මේ පැට්ටක චීස් වල තියෙනවා මාජරින් වල තියෙනවා බටර් වල තියෙනවා මේකෙම බටර් සීඩු කැම වල පැට්ටක වැඩි. ඒ විශේෂයෙන් පාම් පිටි වල තියෙන පැට්ටක බොහොම නරක දෙයක්. ඉතින් මේක අපි කනකොට මේ ප්‍රෙෂර් ඇදෙන්න පුළුවන්. ප්‍රෙෂර් 120 අපි ගියමු 125 තියෙනකොට අපිට පුළුවන් green tea නැත්නම් plain tea ග්ලාස් එකක් දිගට උදේට බොනවා නම් green tea එකකට පැට්ටක අඩු වෙනවා ප්‍රෙෂර් එකත් අඩු වෙනවා. ඒ වගේ කරවිල බොහොම හොඳ කෑම ප්‍රෙෂර් එකට රාගු නූකල් හොඳ කෑම. ඒ වගේ අන්නාසි ජූස්, passion fruit juice, passion fruit කොළ, මඤ්ඤක කොළ මේ සීළු දේ මේ දියවැඩියා ප්‍රෙෂර් දෙකටම හොඳ කෑම. මේකෙන්ම පැට්ටකයි ග්ලුකෝස් එකත් අඩු වෙනවා. මේක සාමාන්‍ය හැමදාම වාගන්න පුළුවන් දෙයක්. ඉතින් මේකෙදී අපි අරක් මස් කෑවොත් නැත්නම් එළු මස් කෑවොත් නැත්නම් කුකුල් මස් කෑවොත් ඒක අනිත් පැත්තට යනවා. කොත්තු රොටි නැත්නම් ෆ්‍රයිඩ් රයිස් නැත්නම් චිකන් ඩෙවල් මේවා ගත්තොත් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. සුගර් එකක් වැඩි වෙනවා. ඉතින් මේ නිසා මේක දේශීය ආහාර ගන්න කියලා අපි කියන්නේ ඒක නිසා තමයි. විශේෂයෙන් ඖෂධ සීමා කරලා දේශීය ආහාර පැත්තට ගියා නම් මේ ප්‍රෙෂර් දියවැඩියාව දෙකම අඩු කරගන්න. එතකොට අපි ගොඩක් හිතනවා දැන් මේ දන්නේ නැති දේවල් අපි මේ කතා කරන්නේ දැන් කිරි තේ වලට අපි කාට දානවා. දැන් මේක ගොඩක් අය දන්නේ නැහැ දොස්තර මතුරු දන්නේ නැහැ. මේ කාට දාපු ගමන් කට්ටිය හිතන්නේ මේක ටේස්ට් එකට දානවා. ඇත්තටම ඒක නෙමෙයි. මේක දාන්නේ මිල්ක් එක අවුරුදු 15 වෙනකම් අපි සුදු පාට කිරි බොනවා. සුදු කිරි. අවුරුදු 15 වෙනින් අපිට පැට්ටක අඩු වෙනවා. අවුරුදු 15 වෙනකම් වෙඩිකුල මෑදේ වුණේ ඒ නිසා අපි සුදු කිරි බොනවා මිල්ක් එක පැට්ටකත් එක්ක. 16 17 වෙනකොට අපිට පැට්ට අඩු වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒකට පොඩක් කාට දානවා. තේ කාට දාපු ගමන් මේ පැට්ටක් කැපෙනවා. ඒතකොට බැලන්ස් වෙනවා. ඒක තමයි තේවතු යුරෝපියන් සෙල්ල මේ ටී ප්ලාන්ටේෂන්ස් හදලා තියෙන්නේ. සමහර අය දන්නේ නැහැ. එතකොට ඒ පැට්ටක කපන්න පුළුවන් ඒ ටී එකට ශරීරයේ තියෙන ප්‍රෙෂර් හැදෙන්න නැත්නම් කොලෙස්ටරෝල් හැදෙන්න heart disease හැදෙන්න සීළු වලට සනීප කරන්න පුළුවන් තනි ස්ට්‍රෝං ප්ලේන් ටිකක් හොදන්න. ඒකට වඩා හොඳයි green tea එකක් බොන්න පුළුවන් නම් green tea young age අයට හරියන්නේ නැහැ. විශේෂයෙන් වයස ගියාම පස්සේ පාවිච්චි කරලා කමන්න. අනිත් අය plain tea බොන්න. මේ පොඩි දේවල් පොඩි ස්ටෙප්. ඉතින් මේ නිසා මේ දේශීය ආහාර වල අද විශේෂයෙන් දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඔය තුන සම්බන්ධව තමයි මේ තුන විශේෂයෙන් වැඩිපුර තියෙනවා. මේකේ තව ඉදිරියට අපි අර්නෝල්ඩ් ටීවී එකේ මේ සම්බන්ධව කතා කරනවා. මේක අද සාරාංශයක් අපි දුන්නේ. සාමාන්‍යයෙන් දැනට ඔයගොල්ලෝ ප්‍රෙෂර් තියෙන කෙනෙක් සතියක් ප්‍රෙෂර් ප්‍රූෆ් සතියක් පයිනැපල් අන්නාසි සතියක් රාගු සතියක් කරවිල මේව කාලා බලන්න.
ප්‍රෙෂර් ඕගොල්ලෝ මෙට්ෆෝමින් නැත්නම් මේ ප්‍රොපනෝල් නැත්නම් නිකාඩියෝ මොනාරි බේත් බොනවනේ. ඩියුකාට් ස්පෙෂල් බේත් මේවා දෙකක් බොන කෙනෙක් එකක් කරගෙන පුළුවන් එකක් බොන කෙනා නැති වෙනවා. මොකද මේ පැට් එක සම්පූර්ණ මේක වෙන්නේ රූට් කෝස් එකට ට්‍රීට්මන්ට්. මේ පැට් එක වැඩි නිසා තමයි මේ පාම් පිටිවල විශේෂයෙන් ගෝධම්බ රොටි වල ගෝධම්බ පිටි වල අදන කැම වලින් එදෙන පැට් එක නිසා තමයි මේ බ්ලඩ් ප්‍රෙෂර් ඒ වගේම කොලෙස්ටරෝල් ඇදෙන්නේ. ඉතින් ඒක අපි දේශීය ආහාර පැත්තට ගියා නම් ගොඩාක් දුරට ලොකු වෙනසක් මේක වෙනවා. ඉතින් ඒකෙදී අපි දල වශයෙන් විශේෂ කැම ටිකක් මම මේ කියලා දුන්නේ. හොඳට මතක තියාගන්න. අපි කලින් අරුණල් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වැඩසටහනේ කිව්වා අනිවාර්යෙන් ලීටර් 2.5ක වතුර බොන්න ඕනේ. පාන් පිටි කෑම අයින් කරන්න ඕනේ. දේශීය ආහාර පැත්තට යන්න. මේ දේශීය ආහාර වල විශේෂයෙන් දේවඩියාව ප්‍රෙෂර් තියෙන අය අනිවාර්යෙන් කැමරට එකතු කරගන්න. කරවිලයි ආවුයි බෙන්වලකට වතුර සතියේ දවස්. මේක ලොකු වෙනසක් වෙනවා. ඒ වගේම දැන් ગેස්ට්‍රයිටිස් ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි ગેස්ට්‍රික් අල්සර්. මේකට බේත් නැහැ සමහර බේත් දීලා ආන්සර් කරන්නේ නැහැ. මොකද කෑම කාපු ගම බේත් බිවම ආයි කෑම කාපු ගම බඩේ වැඩි වෙනවා. බඩේ අමාරු වැඩි වෙනවා. ඉතින් ඇත්තටම ඒ කාලේ අපේ ජනතාව පාවිච්චි කරපු එක තමයි දියබත්. රතු ලෝඩ් ගෙඩි දෙකක් තුනක් දානවා, කරපිංච දානවා. දාලා ඉතුරු වෙනපත්. ඒක ඇලුමිනියම් වාජනයකට දාලා කියන්නේ මෙටි වාජනයකට දාලා ඉතුරු වෙනපත් ටිකට වතුර දාලා උදේ මේක ගන්නවා. මේක එක පැත්තෙන් මේක ગેස්ට්‍රික් මාස දෙක තුනක් මේක කරා නම් ગેස්ට්‍රික් එක සම්පූර්ණ වෙනවා. මොකද ශරීරේ කූල් වෙනවා. එංග නිවෙනවා කියලා කියන්නේ අපේ භාෂාවෙන්. ඒක විතර නෙමෙයි මේක රතු ලුණු පාවිච්චි කරලා තිනවා. රතු ලුණු වල අයන් වැඩි. ඒක රතු ලුණු දන්නේ නැතුව අම්මෙන් කන නිසා හීමොග්ලොබින් ලෙවල් වැඩි වෙලා ප්‍රතිශක්ති කරන්නේ වැඩි වෙලා. ඒ නිසා ලෙඩ ඇදෙන්නේ බලන්න පොඩි දෙයක්. ඉතින් මේ වගේ මේ දේශීය ආහාරයට ලොකු ශක්තියක් ලොකු බලයක් තියෙනවා. මේක හරියාකාර අපි කරන්න මේ දවසින් දෙකකින් අද කරලා ඊට බලාපොරොත්තු වෙන්න එපා. මේක දිගට එන්න ඕනේ වැඩක්. ඉතින් මේක ඇත්තටම අපි සාරාංශයක් හැටියට මේ ටික ලබා දීලා තිනවා. ඉදිරියේදී අපි අරුණල් ටීවී අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්න තව අයටත් කියන්න මේකදී නිරෝගීමත් ජනතාව සමෘද්ධිමත් රටක්. මොකද ජනතාව නිරෝගීමත් වෙන්න ඕනේ රටක් සමෘද්ධ වෙන්න. හැම මිනිසෙම ලෙඩෙක් වුණොත් එහෙම එයාට ලෙඩගෙන විතරයි හිතන්නේ රටේ දියුණු වෙන හිතන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් රටේ ජනතාව නිරෝගීමත් කරලා මෙට මේ රට සම්පත් අඩංගු සමෘද්ධිමත් රටක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබතුමාලා නිරෝගී ජීවිතය ගත කරන්න ඕන නම් අනිවාර්යෙන් නරඹන්න විශේෂයෙන් මේ අරුණල් ටීවී එක බලන්න. එයාලා සතිය විශේෂ එම්ම ලෙඩෙක් ගැනම එන රෝගෙක් ගැනම ඔබතුමාලාට විශේෂ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාලාට තියෙන අවුරුදු ගානක් තියෙන ලෙඩ රෝග ගැන අපේ ටීවී අරා ප්‍රශ්නට උත්තර ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකත් ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරත් ඔයගොල්ලෝ නිරෝගී වෙන්න පුළුවන්. අපේ විශේෂ වැඩසටහන පුළුවන් තරම් ඖෂධ සීමා කරලා දේශීය ආහාර වසංගත සීළු රෝග සුව කරලා නිරෝගී ජනතාව වේ කිරීම කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි. මේ දුරස්තු